ගරු අගමැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව රාජ්‍ය සේවයේ බඳවා ගැනීම ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩලය කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම. ඔබ දන්නවා රටේ පැවති ආර්ථික අර්බුදයත් එක්ක රාජ්‍ය සේවයට බඳවා ගැනීම නතර කරලා තිබුණා. අපි ආණ්ඩුව ආවට පස්සේදී මේ රාජ්‍ය සේවයට බඳවා ගැනීම ක්‍රියාවලිය විධිමත් කිරීම සහ සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කළා. ඒ අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව කළමනාකරණ සේවා මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරමින් විටින් විට මේ බඳවා ගැනීම සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කරනවා. ඒ වාර්තා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි යුතුයි. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාර්යරාම හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යම සිදු කළ යුතු බඳවා ගැනීම ප්‍රමාණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත් කරන 2024 12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දීලා තියෙනවා. එම කමිටුව ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙක් ආයතන පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ඉල්ලීම් සැලකිල්ලට අරගෙන කමිටුව නිර්දේශ ඉදිරිපත් කරනවා. ඒ අනුව පහත් සඳහා නිර්දේශ මෙවර ඉදිරිපත් කරලා තිබෙනවා. ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට පවතින පුරප්පාඩු වලින් 909ක් සම්පූර්ණ කරන්නට එම පුරප්පාඩු 909ට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ස්ථානාධිපතිවරු 106ක්, දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර යාන්ත්‍රික 127ක්, මූල්‍ය තාක්ෂණික ශිල්පීන් 384ක් බඳවා ගැනීමට අනුමැතිය ලබා දීලා තිබෙනවා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට පුරප්පාඩු 109ක් පුරවන්නට අනුමැතිය ලබා දීලා තිබෙනවා. පරිසර අමාත්‍යාංශයට පුරප්පාඩු 144ක් පුරවන්නට අනුමැතිය ලබා දීලා තිබෙනවා. එහිදී පරිසර නිලධාරීන් 136ක් බඳවා ගන්න අනුමැතිය ලබා දීලා තියෙනවා. මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට පුරප්පාඩු 2500ක් පුරවන්න අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ අතර උප පොලිස් පරීක්ෂකවරු 200ක්, පොලිස් කොස්තාපල් 2140ක්, පොලිස් කොස්තාපල් රියදුරු 160ක්, එවන ශ්‍රී ලංකා පොලිසියට සංවර්ධන නිලධාරීන් හැටියට සමාවෙන්න ඒ ඔක්කොම ඇතුළත්ව 2500ක් බඳවා ගන්නට අනුමැතිය ලබා දීලා තියෙනවා. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයට තවත් 22ක් පුරප්පාඩු පුරවන්නට අනුමැතිය ලබා දීලා තියෙනවා. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට 3ක්, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට 185ක්, දීවර ජල සහ සාගර සම්පත් අමාත්‍යාංශයට 20ක්, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට 1615ක්, මධ්‍යම පළාත් සභාවට 72ක්, ඌව පළාත් සභාවට 303ක් ලෙස තවත් පුරප්පාඩු 5882ක් පුරවන්නට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ දවසේදී හිමි වුණා. ඒ අනුව මේ බඳවා ගැනීම ඉදිරියේදී සිදු වෙනවා. මීට කලිනුත් මම මේ ආකාරයටම බඳවා ගැනීම සඳහා එම අගමැති කමිටුව විසින් අනුමත කරන ලද පුරප්පාඩු ප්‍රමාණයක් දන්වා හිටියා. එම පුරප්පාඩු කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළා. ඒවා දැන් බඳවා ගැනීම කටයුතු ආරම්භ වෙලා තිබෙනවා. ඒ නිසා ඔබට පේනවා ඇති අපි අර රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ ඵලදායී කිරීම සඳහා අවශ්‍ය කරන පුරප්පාඩු ප්‍රමාණය පිළිබඳ සැලකිලිට අරගෙන රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන ජනතාවට උපරිම සේවයක් ලබා දීම වෙනුවෙන් මේ කටයුතු කරගෙන යනවා. ඒ අතරෙම අපි රාජ්‍ය සේවයට තාක්ෂණය ඒකාබද්ධ කරමින් ඉන්නවා. ඒ නිසා මේ බඳවා ගැනීම කියලා කියන්නේ එක එක තනතුරට එක එක පුරප්පාඩුව පිළිබඳව සලකා බැලීමකින් අනතුරු කරන දෙයක් මිසක් ඔහේ හෝල්සේල් බඳවා ගැනීම කරන්නේ නැහැ. ඒ අනුව තමයි මධ්‍යම පළාත් සභාවට 70 දෙනෙක් මේවර බඳවා ගන්නට අනුමැතිය ලබා දෙන්නේ. උද්‍යාහ තාක්ෂණ අමාත්‍යාංශයට ඒ තනතුරු 3කට මේ ආදී හැටියට මේ අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරන පුරප්පාඩු ප්‍රමාණය අවශ්‍යතාවයේ සලකලා බලලා තමයි මේ අනුමැතිය ලබා දෙන්නේ.